Hi guys, welcome back to my channel. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මගේ ඊජිප්තු සංචාරයේ තුන්වෙනි දවස, අවසාන දවස. අද දවසේ plan එක තමයි උදේවරුේ කයිරෝ වල තියෙන ඊජිප්ට් මියුසියම් එකට විසිට් කරන්න සහ හවස කානල් කලීලි මාකට් එකට විසිට් කරන්න. වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න මේ ස්ථාන කොහොමද කියලා බලන්න. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ මම බුක් කරපු හොටෙල් එකේ ඉඳන් හැම ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකකටම හරිම ළඟයි. ඉතින් මේ ඊජිප්ට් මියුසියම් එකටත් එන්න විනාඩි 5ක් 10ක් වගේ ගියේ. හරිම ළඟයි. හොටෙල් එකේ ඉඳන් මෙතනට එන්න Uber එකක් බුක් කරලා මම ආවේ. හරිම ලාභයි ඊජිප්ට් වල Uber වලින් බුක් කරන එක. normal පාර යන කැබ්ස් හරිම ගණන්. උගලන් හිතන ගණන් කියන්නේ Uber වල හරිම ලාභයි ඊජිප්ට් වල. මේ තමයි මියුසියම් එකට එන්ටර් වෙන ගේට් එක. ඉතින් හිමීට ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. ඇතුළට ගිහලා ටිකට් කවුන්ටරෙන් බලන්න ඕනි හරියටම ගාන කීයද කියලා. මේ එළිය පෙන්ලා තියෙන ගණන් වැරදි. මේ තියෙන්නේ හරි ගණන් ඊජිප්ෂියන් පවුන්ඩ්ස් 550යි එක්කෙනෙක්ට. ඒ මන් ටිකට් ප්‍රයිසස් ඔක්කොම මේ ස්ක්‍රීන් එකේ දාන්නම්. මේ තියෙන්නේ ටිකට් කවුන්ටර් එක. මෙතනින් ටිකට් පර්චේස් කරන්න පුළුවන්. ඔන්ලයින් පර්චස් කරන්නත් ටිකට් පුළුවන්. හැබැයි ඔන්ලයින් පර්චස් කරන්න බැරි වුණ කෙනෙක්ට මෙතනට ඇවිල්ලා ටිකට් පර්චස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එනකොට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් එන්න. මොකද මෙතන කෑෂ් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. කාඩ්ස් වලින් විතරයි පේමන්ට් කරන්න පුළුවන්. දැන් ගොඩක් ඊජිප්ට් කවුන්ටර්ස් වල කාඩ්ස් විතරයි ඇක්සෙප්ට් කරන්නේ. ඊජිප්ට් වල ට්‍රැවල් කරනකොට ඒක චුට්ටක් මතක තියාගන්න. මේ තියෙන්නේ රෝස පාට බිල්ඩින් එක තමයි කයිරෝ ඊජිප්ට් මියුසියම් එක. ඉතින් මේක ගැන මම විස්තර චුට්ටක් ඇතුළට යන ගමන් කියන්නම්. ඉතින් හිමීට යමු ඇතුළට ගිහිල්ලා ඊජිප්ෂන් මියුසියම් එකක් කොහේද කියලා බලන්න. ඇතුළට එනකොට සිකියුරිටි චෙකින් එකක් තියෙනවා. බෑග්ස් ඔක්කොම චෙක් කරනවා ඇතුළට එනකොට. ඉතින් එතන රෙකෝඩ් කරන්නත් බෑ. මෙන්න මේ වගේ තමයි ඇතුළට ආවම මියුසියම් එක. හරිම ක්‍රවුඩඩ් පැක් මේ මියුසියම් එක. ඉතින් ටූරිස්ට්ලාගෙන් පිරලා තියෙන්නේ. වටේ ඇවිදලා බලමු කොහොමද මොනවද බලන්න තියෙන්නේ කියලා. මියුසියම් එක ඇතුලේ තියෙන භාණ්ඩ පිළිබඳව ලොකු පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ඒ ඉතිහාසය පිළිබඳ එච්චරටම දන්නේ නැති නිසා. ඒ වගේම මම මෙතනට ආවෙත් ගයිඩ් කෙනෙක් එක්ක නෙමෙයි. ඒකින්ද මම ඇතුළට ගිහිල්ලා පෙන්නන්න ඕගලන්ට මේ මියුසියම් එක කොයි වගේද සහ මොන වගේ කෞතුක භාණ්ඩද මේ මියුසියම් එකේ තියෙන්නේ කියලා. මේ මියුසියම් එක තට්ටු දෙකකින් සමන්විතයි. මේ තියෙන්නේ පහළ තට්ටුව. ඉස්ලාම් පහළ තට්ටුවට අපි ගිහලා බලමු මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ලොකු ඒරියා එකක් තියෙනවා කවර් කරන්න පහළ තට්ටුවේ. ඉස්ලාම් මේ පහළ තට්ටුව කවර් කරලා උඩ තට්ටුවට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ඊජිප්තු මියුසියම් එක තමයි මැද පෙරදිග පැරණිතම පුරාවිද්‍යා කෞතුකාගාරය විදිහට හඳුන්වන්නේ. ඒ වගේම ලෝ විශාලම පාරාවෝන්ගේ පුරාවස්තු එකතුව මේ ස්ථානයේ තියෙනවා. මේ මියුසියම් එකේ පූර්ව රාජවංශ යුගයේ සිට ග්‍රීක රෝම යුගය දක්වා විහිදිච්ච ලොකු කලෙක්ෂන් එකක් ප්‍රදර්ශනය කරනවා. මේ ගොඩනැගිල්ල හදපු ගෘහ නිර්මාණ ශිල්පියා 1895 දී ජාත්‍යන්තර තරඟයක් කරා තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් එවැනි දෙයක් වෙච්ච ප්‍රථම අවස්ථාව. ඒ වගේම මේක දිනාගෙන තියෙන්නේ ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පී මාර්සෙල් ඩෝග්නන් විසින් තමයි දිනාගෙන තියෙන්නේ. මේ කෞතුකාගාරය විවෘත කරලා තියෙන්නේ 1902 දී දෙවන
කෙඩෙව් අබ්බාස් හෙල්ම් විසින් කයිරෝ නගරයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් වෙලා තියෙන මේ මියුසියම් එක. ඒ වගේම ලෝකයේ තියෙන වඩාත්ම විස්මයජනක සහ පුරාණ කලාකෘති වලට තැනක් වෙලා තියෙනවා මේ මියුසියම් එක. කෞතුකාකාරයේ අසම සම එකතු අතර යූයා සහ තොයා භූමිදානය කරපු සම්පූර්ණ සොහොන්ගය, පළමු වන සූසෙන් සහ ටැනිස්ගේ නිදන් සහ ඉහළ සහ පහළ ඊජිප්තුව එක් රජකු යටතේ ඒකාබද්ධ කිරීම සිහිපත් කරන නාමර පැලට්ට මේ අතර වෙනවා. මේ හැම කෞතුක භාණ්ඩයක්ම මේ කෞතුකාගාරයේ මිල කළ නොහැකි අසම සම එකතුව අතරට එකතු වෙනවා. පැපිරස්, සර්කෝෆාගී සහ ආභරණ ඇතුළු අනෙකුත් වස්තුන්ගේ පුළුල් එකතුවකින් කෞතුකාගාරය සමන්විත වෙනවා. ඒ වගේම ගීසාහි පිරමීඩ හදපු රජවරුන් වන කූෆු, කෆ්රි, මෙන්කෝරේගේ ප්‍රතිමාද මේ මියුසියම් එකේ බලා ගන්න පුළුවන්. මේ දැවැන්ත ප්‍රතිමාව රාජකීයවල වන තුන්වන අමන්හොටෙප් සහ ඔහුගේ බිරිඳ වන ටියේ සහ ඔහුගේ දිනයන් තිදෙනා තමයි නිරූපණය කරන්නේ. මේ ප්‍රතිමාව මෙතෙක් කැටයම් කරන ලද විශාලම පුරාණ ඊජිප්තු පවුල් කණ්ඩායම් ප්‍රතිමාව වෙනවා. ඒ වගේම මේ ප්‍රතිමාව තුන්වන අමන්හොටෙප්ගේ පාලන කාලය දක්වා දිව යනවා. ඔහුගේ කාලයේ තිබ්බ සමෘද්ධිමත් බව තමයි මේ හැම ප්‍රතිමාවකින්ම පෙන්눔 කරන්නේ.
ඉතින් මම හැමතිස්සෙම කියනවා වගේ මේ ස්ථානවලට එනකොට ගයිඩ් කෙනෙක් එක්ක එන්න. ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඉතිහාසය පිළිබඳව ගොඩාක් ඇල්මක් දක්වන කට්ටියට ඒ ගැන දැනගන්න ආස කට්ටියකට ගයිඩ් කෙනෙක් එක්ක ආවොත් ගොඩාක් ඩීටේල්ස් මේ ස්ථානෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ලෝකේ තියෙන පැරණිම කෞතුක වස්තු ගොඩාක් රාශියක් මේ ස්ථානයේ තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් පිළිබඳව ඉතිහාසය සහ ඒවට සම්බන්ධ කතා ඒ හැම දෙයක්ම දැනගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මියුසියම් එක තට්ටු දෙකකින් සමන්විතයි. ඉතින් තට්ටු දෙකේම කොච්චර දේවල් තියෙනවද කියලා ගත්තොත් ගණන් කරගන්න බෑ. ඒ තරම් විශාල කලෙක්ෂන් එකක් මේ මියුසියම් එකේ තියෙන්නේ. පොඩි වෙලාවක් නෙමෙයි ලොකු වෙලාවක් යනවා මේ මුළු කලෙක්ෂන් එකම බලන්න. ඉතින් හැම කෞතුක භාණ්ඩයක් තුළම ලොකු විස්තරයක් තියෙනවා මේ තියලා තියෙනේ වගේ. ඉතින් ඒවා කියවලා බලන්න සහ ඒ දේවල් දැනගන්න ලොකු වෙලාවක් යනවා. මේකට ඉතිහාසයට ඉන්ට්‍රස්ට් කෙනෙක්ට හරියනම තැනක් තමයි මේ මියුසියම් එක.
දැනට මේ මියුසියම් එකේ තියෙන ගොඩාක් දේවල් අලුත් මියුසියම් එකට ඉක්මනින් shift කරනවා කියලා තමයි මෙතනින් කිව්වේ. ඉතින් මෙතන තියෙන ගොඩක් භාණ්ඩ බොහොම ඉක්මනින් අලුත් මියුසියම් එකට shift කරයි. Check me. දැන් මම මේ යන්නේ second floor එකට. first floor එකේ ගොඩක් බලලා ඉවරයි. second floor එකට ගිහලා බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා. Where is Mimi's? මේ ඔයගලන්ට පේන්නේ පහළ තට්ටුව. ඔයගලන්ට පේනවා ඉතින් මම අර අතරින් තමයි ඇතුළට ආවේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ මියුසියම් එකේ හැම තැනම අඩියක් ගානේ මේ භාණ්ඩ තියලා තියෙනවා. ඒකයි මම ඉස්සලත් කිව්වේ හරිම පැක් මේ මියුසියම් එක කියලා.
මේ තියෙන්නේ ටූටන්කාමන්ගේ කලෙක්ෂන් එක තියෙන ඒරියා එක. මේ ඒරියා එක ඇතුළට ගිහිල්ලා පික්චර්ස් ගන්න, වීඩියෝ කරන්න බෑ තහනම්. මේ ටූටන්කාමන්ගේ කලෙක්ෂන් එක තියෙන රූම් එක ඇතුලේ ටූටන්කාමන්ගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම මම මේක තැන්පත් කරලා තිබ්බ කොෆින් එකත් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඒක සම්පූර්ණ රත්තරන් වලින් තමයි හදලා තියෙන්නේ කොෆින් එක. ඒකත් මේ රූම් එක ඇතුලේ දැන්ට සුරක්ෂිතව තියෙනවා. මේ දැනට මෙතන තියෙන ටූටන්කාමන්ගේ කලෙක්ෂන් එකත් බොහොම ඉක්මනින් අලුත් මියුසියම් එකට shift කරනවා කියලා තමයි මෙතනින් දැනගන්න හම්බුනේ. මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා මේ මියුසියම් එකේ මිල කළ නොහැකි දේවල් අතර ප්‍රධාන තැනක් ගන්නවා කියලා. පළවෙනි සුසෙන් සහ ටැනිස්ගේ නිදන්. මේ රූම් එකේ තියෙන්නේ පළවෙනි සුසෙන්ගේ ඒ කලෙක්ෂන් එක ඇතුලේ වීඩියෝ කරන්න, ෆොටෝස් ගන්න තහනක් මේ රූම් එක ඇතුලේ. මේ තියෙන්නේ විවිධ තැන් වලින් හොයාගත්ත මමීස් තැන්පත් කරලා තිබ්බ කවර්ස්. ඉතින් සමහර ඒවා ලී වලින් ආවරණය කරපේවා තියෙනවා, සමහර ඒවා ගල් වලින් ආවරණය කරපේවා තියෙනවා, සමහර ඒවා රත්තරන් වලින් ආවරණය කරපේවා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මේ මියුසියම් එකේ බොහොම සුරක්ෂිතව පෙන්නලා තියෙනවා. මේ මමී කවර්ස් නම් ගොඩක් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම මමී කව එකක්ම පෙන්ලා තියෙන්නේ ඒ දවස්වල හොයාගන්නකොටම තියපිටිය තමයි මේ මියුසියම් එකේ පෙන්ලා තියෙන්නේ. මේවා දකින්නකොට එකම දෙයයි කියන්න තියෙන්නේ, පුළුවන් කමක් තියෙන හැමෝම පුළුවන් වෙලාවට ඇවිල්ලා මේ දේවල් බලන්න. ඉතින් ආවිල්ලා බැලුවාම තමයි තේරෙන්නේ මේ දේවල් කොච්චර ආකර්ශනීයයිද සහ පුදුම සහගතයිද කියලා. ඉතින් හිතා ගන්න බෑ මේ කෞතුකාගාරයේ තියෙන දේවල් එක්ක මෙච්චර දියුණු තාක්ෂණයක්, මෙච්චර දියුණු දේවල් ඒ කාලෙත් තිබ්බද කියලා. ඉතින් පුළුවන් හැමෝටම මම කියන්නේ ඇවිල්ලා මේ දේවල් බලන්න. මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ යූයා සහ තුයාගේ මමීස් දෙක තමයි මේ මියුසියම් එකේ දැනට තියෙන්නේ. අනිත් ගොඩාක් තියෙන මමීස් අලුත් මියුසියම් එකට shift කරලා තියෙන්නේ. මේ තියෙන්නේ යූයා සහ තුයාගේ මමීස් දෙක.
යූයා කියන්නේ තුන්වන අමන් හොටෙප් රජුගේ බිරිඳ වන ටී.ඒ. රැජිනගේ පියා සහ තුයාගේ සැමියා. යූයා පැමිණලා තියෙන්නේ අක්මීම් නගරයෙන්. ඒ වගේම ඒ ප්‍රදේශයේ ප්‍රධාන ඊජිප්තු දෙවියා වන මින්ගේ පූජකයෙකු වශයෙන් මොහු කටයුතු කරලා තියෙන බව තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ වගේම රජුගේ මහබිරිඳගේ රාජකීය මවයන පදවි නාමයට අමතරව තුයා වැදගත් ආගමික පදවි නාම කිහිපයක් දරලා තියෙන බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඔයගලන්ට පේනවනේ අදටත් මේ මමීස් දෙක මේ ස්ථානයේ බොහොම සුරක්ෂිතව තියලා තියෙනවා. මේ පේන වගේම නියපොතු, කොණ්ඩ, දත් ඒ වගේ දේවල් අදටත් බොහොම ආරක්ෂා වෙලා තියෙනවා මේ මමීස් දෙකේ. ඉතින් හිතා ගන්න බෑ කොහොමද මෙච්චර කාලයක් ගිහිල්ලත් මේ දේවල් මෙහෙම ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා. මේ මමීස් මෙච්චර හොඳට ආරක්ෂා වෙන්න ඒ කාලෙත් කොච්චර හොඳ තාක්ෂණයක් තිබ්බද කියලා මේව දැක්කහම හිතා ගන්න පුළුවන්. මං ඉස්සලා සඳහන් කරා වගේ යූයා සහ තුයාගේ සම්පූර්ණ සොහොන්ගය හොයාගෙන තියෙනවා. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මේ මියුසියම් එකේ මේ සම්බන්ධව. මේ තියෙන්නේ යූයා සහ තුයාගේ සොහොන්ගේ සම්පූර්ණ තිබ්බ විදිහ. යූයා සහ තුයාගේ මමී දෙක හොයා ගන්නකොට රන් කොළ වලින් ආවරණය කරන ලද මේ මාස් දෙකෙන් කව වෙලා තමයි මමී දෙක තිබිලා තියෙන්නේ.
මේ පෙන්ලා තියෙන්නේ ඉස්සර සොහොන්ගේක තිබ්බ සම්පූර්ණ ආකෘතියක්. කොහොමද බොඩිස් තැම්පත් කරලා තිබ්බේ මොන වගේ දේ ඇතුලේ තිබ්බ විදිය තමයි මේ සම්පූර්ණ මේ ටිකේ පෙන්වලා තියෙන්නේ. There is things to see, no?
එන්ටර් වෙච්ච තැනින් නෙමෙයි එක්සිට් එක තියෙන්නේ. ඉතින් මේ පේන්නේ එක්සිට් එක. මියුසියම් එකෙන් එළියට ආවම එන්නේ මේ ඒරියා එකට. ඉතින් මේ ඒරියා එකේ ATM machines, ඒ වගේම souvenirs, ඉතිහාසයට සම්බන්ධ පොත්, ඒ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන් මේ ඒරියා එකෙන්. ගොඩක් දිග ඒරියා එකක්. මේකත් ඇවිදලා බලමු. මේ ඒරියා එකෙන් එළියට ආවම තියෙන රෙස්ටොරන්ට්ස් ඇතුළේ ඇවිදලා ආවම හරිම වෙහෙසයි. මොකද ලොකු ඒරියා එකක් තියෙනවා කවර් කරන්න. ඉතින් එළියට එනකොට අනිවාර්යයෙන්ම බඩගින්නක් 30ක් හැදෙනවම තමයි. ඉතින් රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා මේ ඒරියා එකේ. ඉතින් ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. ඇතුළේ මහන්සිලා ඇවිදලා ආවම එළියෙන් වියදම් කරලා කන්න ලස්සනටම හදලා තියෙනවා මේ ඒරියා එකේ. ඉතින් අද මගේ ඊජිප්ත සංචාරයේ 3 වෙනි දවසේ, ඒ වගේම අවසාන දවසේ උදේවරුේ මම හිටියේ මියුසියම් එකේ. ඉතින් ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න මං හවස කාන් අල් කලීලි මාකට් එකට යනවා. ඉතින් ඒකත් මොන වගේද කියලා බලන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.